සියලු දෙනාටම සුබ දවසක්. අද අපි අධ්‍යාපන තාක්ෂණය විෂය යටතේ ඉගෙනුම් ආධාරක පිළිබඳව කතා කරන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් ආරම්භ කරමු අපගේ වීඩියෝව. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා සහාය කරගත හැකි සෑම භෞතික මානව සාධකයක්ම ඉගෙනුම් ආධාරක වශයෙන් සැලකිය හැකිය. ඉගෙනුම් ආධාරක භාවිතයෙන් අපේක්ෂා කරනුයේ ඉන්ද්‍රියන් කිහිපයක් සම්බන්ධ කරමින් ඉගෙනුම් අත්දැකීම් සැපයීමයි. එසේම සංකල්ප රූප මවා ගැනීමට සැලැස්වීම, මෙන්ම එයට අදාළ රූප දැකීමට සැලැස්වීම, මතක තබා ගැනීම වැඩි දියුණු කිරීම ආදිය මෙම ඉගෙනුම් ආධාරක මගින් සිදුවේ. උදාහරණ වශයෙන් අදාළ ස්ථාන හෝ අවස්ථා දැක්වීමට සැලැස්වීම පෙන්වා දිය හැකිය. පන්ති කාමරයේ සිදු කරන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා භාවිත කරනු ලබන ආධාරක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ප්‍රක්ෂේපණය කරන ඉගෙනුම් ආධාරක, ප්‍රක්ෂේපණය නොකරන ඉගෙනුම් ආධාරක වශයෙනි. ප්‍රක්ෂේපණය කරන ඉගෙනුම් ආධාරක සහ ප්‍රක්ෂේපණය නොකරන ඉගෙනුම් ආධාරක අතර වෙනස. ප්‍රක්ෂේපණය කරන ඉගෙනුම් ආධාරක ඉදිරියේ පතිත වන දර්ශන විශාල කර පෙන්වීමට උපකාරී වේ. යම් ස්ථානයක් හෝ අවස්ථාවක් දැකීමට සැලැස්වීම, සජීවී දර්ශන දැකීමට සැලැස්වීම. ප්‍රක්ෂේපණය නොකරන ඉගෙනුම් ආධාරක විශාල කර දැක්වීමට නොහැකි වීම, සජීවී දර්ශන පෙන්විය නොහැකි වීම, චිත්‍ර, පින්තූර වැනි දෑ දැක්වීම. ප්‍රක්ෂේපණය කරන නොකරන ඉගෙනුම් ආධාරක පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරමු. ප්‍රක්ෂේපණය කරන ඉගෙනුම් ආධාරක. උපරි ප්‍රක්ෂේපණය. මේක ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් නමින් හඳුන්වනවා. මෙහිදී ගුරුවරයා විනිවිද පෙනෙන පත්‍රිකා විශේෂයක් මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ විවිධ සටහන්, කරුණු, රූප සටහන් උපරි ප්‍රක්ෂේපණයේ ඉදිරියේ ඇති තිරයේ ශිෂ්‍යයන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි පරිදි විශාල කර ප්‍රදර්ශනය කරනවා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ. මෙම උපකරණය මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් විදියට හඳුන්වනවා. ගුරුවරයාට ශිෂ්‍යයාගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වඩා හොඳ ඉගෙනුමක් ලබා දීම සඳහා මෙම ප්‍රක්ෂේපණය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ගුරුවරයාගේ වාචික කරුණු සමග ලේඛන, හඬපට, චලන රූප, වීඩියෝ, සිනමාපට, සජීවී දර්ශන මගින් ශිෂ්‍යයාට ඉගෙනීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම භාෂා උගන්වන ගුරුවරයෙකුට ශිෂ්‍යයා තුළ භාෂා කුශලතා වැඩි දියුණු කිරීමට භාවිතා කළ හැකියි. ප්‍රාථමික ගුරුවරයෙක් නම් ශිෂ්‍යයාට විවිධ ක්‍රියාකාරකම් කිරීමේදී එම ක්‍රියාකාරකම් වල අනුපිළිවෙල අනුව ශිෂ්‍යයාට අත්දැකීම් ලබා දීම සඳහා වඩා වැදගත් වෙනවා. ඒ වගේම ගුරුවරයාට ඉගැන්වීමේ ප්‍රවේශයක් ලෙස මේ උපකරණය වඩා වැදගත් වෙනවා. කඳා ප්‍රක්ෂේපණය. මෙම උපකරණය ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් විදියට හඳුන්වනවා. මේ සඳහා භාවිතා කරන්නේ විනිවිදක රූප රාමු. එතකොට යාන්ත්‍රික කැමරාවක් මගින් ලබා ගන්නා රූප රාමු මේ සඳහා යොදා ගන්නවා. මේ ප්‍රොජෙක්ටර් එකේ මේවා භාවිතා කිරීමේදී වරින් එකින් එක භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම භාවිතා කරන අවස්ථාවේදී වාදනයක් යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා. එතකොට ඉදිරිපත් කරන රූප රාමු වල සජීවී බවක් නිරීක්ෂණය වෙනවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී වඩාත්ම ආකර්ශනීය ලෙස ශිෂ්‍යයන් වෙත අත්දැකීම් ලබා දීම සඳහා මෙම උපකරණය වඩාත් වැදගත් වෙනවා. දෘශ්‍ය ප්‍රදර්ශකය. මේ උපකරණය විසුවල් ප්‍රසන්ටර් ලෙස හඳුන්වනවා. වඩාත්ම ආකර්ශනීය ලෙස ශිෂ්‍යයන් තුළ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතුව ගුරුවරයාට ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ උපකරණය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.
එතකොට පන්ති කාමරය තුලදී ශිෂ්‍යයාට වීඩියෝ මගින්, රූපරාමු මගින්, ලේඛන මගින් අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ගුරුවරයා උගන්වන දේවල් පටිගත කර තබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා එදිනට පාසල් නොපැමිණි ශිෂ්‍යයන් සහ එක්කෝ ප්‍රමාද වී පාසල් පැමිණෙන ශිෂ්‍යයන් සඳහා නැවත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයෙකුට පාසලට පැමිණීමේ හැකියාවක් නැතිනම් මාර්ගගතවද අධ්‍යයන කටයුතු කිරීමට මේ උපකරණය මගින් පිටුහලක් ලැබෙනවා. ප්‍රක්ෂේපණය නොකරන ඉදුණු ආධාරක. මේවා කොටස් දෙකක් ලෙස වර්ග කළ හැකියි. ඒ චිත්‍රමය ද්‍රව්‍ය සහ පුවරු ලෙසයි. අපි මුලින්ම චිත්‍රමය ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කරමු. චිත්‍රමය ද්‍රව්‍ය යනු දෘශ්‍ය ද්විමාන ඉගෙනුම් ආධාරක වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒවා ලියන ලද, අඳින ලද හෝ මුද්‍රණය කරන ලද, සකස් කරන ලද ඒවා විය හැකියි. චිත්‍රමය ද්‍රව්‍යයන් ගුරුවරයාට තම පාඩමට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. ඒවා මගින් ශිෂ්‍ය අවධානය පවත්වා ගැනීමටත් චිත්‍රමය ද්‍රව්‍ය කියවීම මගින් ශිෂ්‍යයාගේ චින්තන ශක්තිය අවදි කොට පාඩමේ අරමුණු සාධනය කර ගැනීමටත් අවස්ථාව හිමි වෙනවා. මෙම චිත්‍රමය ද්‍රව්‍යයන් වර්ණවත්ව ආකර්ශනීය ලෙස යම් අරමුණක් ඇතිව ඉදිරිපත් කළ හැකියි. මේ සඳහා නිදසුන් ලෙස ප්‍රස්ථාර, සිතියම්, පෝස්ටර්, කාටුන් සහ රූප සටහන් ආදී ඇතුළත් කළ හැකියි. ඒ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. චිත්‍රමය ද්‍රව්‍ය අතරින් අපි මුලින්ම ප්‍රස්ථාර පිළිබඳ සාකච්ඡා කරමු. ප්‍රස්ථාර ශිෂ්‍යයන්ට යම් විෂය තොරතුරක් ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා ඉගෙනුම් ආධාරකයකි. ගණිතය, විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, වාණිජ්‍ය වැනි විෂයන් ඉගැන්වීමට ප්‍රස්ථාර භාවිතා කරයි. ප්‍රස්ථාරයේ සිරස් හා තිරස් අක්ෂ වලින් නිරූපණය වන දෑ සුන්ට ඉදිරිපත් කිරීම, එහි නම් කර තිබෙන අයිතම නිර්වචනය විස්තර කිරීමට අමතක නොකිරීම, යම් දිශානතියක් දක්වන වක්‍රයක් අංක හෝ අකුරු ස්තම්භ වර්ණ මගින් දක්වන සලකුණු පිළිබඳ පුළුල් විස්තරයක් ශිෂ්‍යයන්ට දැක්වීම, අවසානයේ ප්‍රස්ථාරයෙන් පෙන්වන නිගමන යෝජනා පිළිබඳ ශිෂ්‍ය අදහස් මෙන්ම ගුරුවරයාගේ අදහසද තාර්කිකව සහ යම් නිගමනයක් දැක්වීම කළ යුතු වීම ප්‍රස්ථාර යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වේ. රූප සටහන් විවිධ විෂයන් වල ද්‍රව්‍ය, මිනිසුන්, ස්ථාන ආදිය රූප සටහන් ආකාරයට දක්වමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කළ හැක. ප්‍රාථමික අංශවල විෂයන් ඉගැන්වීමේ කටයුතු සඳහා මෙන්ම ඉහළ පන්තිවල ඉගැන්වීමේ කටයුතු සඳහාද රූප සටහන් භාවිතා කළ හැක. රූප සටහන පැහැදිලි කරන විෂයකරණට අදාළ වීම, රූප සටහන පැහැදිලි වීම, රූප සටහන සියලු සිසුන්ට දෘශ්‍ය වන ආකාරයට ප්‍රදර්ශනය කිරීම හෝ පූර්වක අඳින්නේ නම් විශාලත්වය පිළිබඳ අවධානය යොමු කිරීම යන කරුණු පිළිබඳව රූප සටහන් මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ගුරුවරයා සැලකිලිමත් විය යුතුය. පෝස්ටර් ශිෂ්‍යයන්ට දෘශ්‍ය වන ආකාරයට විෂය කරුණු, පින්තූර ආදිය දක්වමින් ඉගෙනුම් ආධාරකයක් ලෙස පෝස්ටර් දැක්විය හැක. පෝස්ටර් ඉගෙනුම් ආධාරකයක් ලෙස යොදා ගැනීමේදී පැහැදිලි, කෙටි, සරල බසින් විෂය කරුණු ඉදිරිපත් කිරීම, වර්ණ භාවිතය, සුදුසු රූප භාවිතය, එක් විෂය මාතෘකාවකට සීමා වීම, සාරාංශගත තොරතුරු කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම වැනි කරුණු පිළිබඳ ගුරුවරයා සැලකිලිමත් විය යුතුය. ඊළඟට අපි සිතියම් පිළිබඳ කතා කරමු. සිතියම් ගවේෂණය හා අධ්‍යයනය පිළිබඳ අභිප්‍රේරණයක් ලබා දෙන ඉතා වටිනා ඉගෙනුම් ආධාරකයකි. භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යයනය වැනි විෂයන් වලදී බොහෝ විට සිතියම් භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කළ හැක. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිතියම් යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. සිතියමේ ප්‍රමාණය. විෂය කරුණට ගැළපෙන සිතියම තෝරා ගැනීම. උදාහරණ වශයෙන් භූ විෂමතා ලක්ෂණ ඉගැන්වීමේදී භූ විෂමතා ලක්ෂණ දැක්වෙන සිතියමක් භාවිතා කළ යුතුය. වර්ණමත් සිතියම් යොදා ගැනීම.
සිතියමේ සූචකය සිසුන්ට පැහැදිලිව ඉදිරිපත් කිරීම. එනම් සිතියමේ සංකේත සලකුණු පිළිබඳව සිසුන් නිවැරදිව දැනුවත් කිරීම. මීළඟට අපි චිත්‍රමය ද්‍රව්‍ය වශයෙන් කාටුන් පිළිබඳ සාකච්ඡා කරමු. කාටුන් යනු ශිෂ්‍යයන් වඩාත් ආකර්ෂණය කර ගනිමින් විෂය කරුණු ඉදිරිපත් කළ හැකි ඉගෙනුම් ආධාරකයකි. එය යම් ක්‍රියාවලියක් පැහැදිලි කරන සජීවීකරණ චිත්‍රමය ඉගෙනුම් ආධාරකයකි. සෞඛ්‍ය, විද්‍යාව, පුරවැසි අධ්‍යයනය, භූගෝල විද්‍යාව ආදී විෂයන් ඉගැන්වීමට කාටුන් භාවිතා කළ හැක. කාටුන් යොදා ගැනීමේදී ඉදිරිපත් කරන කාටුනය විෂයට අදාළ සහ සිසුන්ට වටහා ගැනීමට පහසු වීම, ආකර්ෂණීය වීම, ලබා දෙන තොරතුරු නිශ්චිත වීම, කාටුනේ කාල වේලාව පිළිබඳ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සැලකිලිමත් වීම වැදගත් වේ. මීළඟට පින්තූර සහ ඡායාරූප පිළිබඳව සාකච්ඡා කරමු. විෂය කරුණුට අදාළ පින්තූර සහ ඡායාරූප ශිෂ්‍යයාට ඉතා ප්‍රබල දෘශ්‍ය ඉගෙනුම් ආධාරකයක් වේ. පින්තූර සහ ඡායාරූප ලිඛිතව ලබා දුන් අදහස තහවුරු කරන ඉගෙනුම් ආධාරකයක් බැවින් පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය. වර්ණ සහ පැහැදිලි බව, උසස් ගුණාත්මක බව, එනම් ඉහළ පික්සල් අගයක් හෝ ඉහළ රෙසලූෂන් අගයකින් යුතු ඡායාරූපයක් භාවිතා කිරීම. ඉතා ඉක්මනින් තොරතුරු සම්ප්‍රේෂණය කර හැකි වීම නිසා උචිත හා නිවැරදිම ඡායාරූප තෝරාගත යුතු බව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයා සැලකිලිමත් විය යුතු වේ. මීළඟට චිත්‍රමය ද්‍රව්‍ය වශයෙන් ෆ්ලෑෂ් කාඩ් පිළිබඳව සාකච්ඡා කරමු. ෆ්ලෑෂ් කාඩ් යනු වර්ණවත් පින්තූර වචන දක්වා ඇති ශිෂ්‍යයන්ට සරල අත්දැකීම් ලබා දිය හැකි ආකාරයේ ආකර්ෂණීය ඉගෙනුම් ආධාරකයකි. මෙය බොහෝ විට ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව, ගණිතය ආදී විෂයන් ඉගැන්වීමටත් ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු කිරීමටත් භාවිතා කරයි. මෙහිදී ගුරුවරයා හොඳින් සූදානම් වීම, ෆ්ලෑෂ් කාඩ් භාවිතයේ ඉගැන්වීම සඳහා සුදුසු සැලසුමක් සකස් කිරීම, ආකර්ෂණීය සහ නිර්මාණාත්මකව ෆ්ලෑෂ් කාඩ් සකස් කර ගැනීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමේදී සිසුන් අභිප්‍රේරණය වන අයුරින් පාඩම සංවර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙම චිත්‍රමය ද්‍රව්‍ය ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමේදී ශිෂ්‍යයන්ට අදාළ විෂය කරුණු පිළිබඳ ප්‍රතිමාරූපී අත්දැකීම් ලබා දිය හැකි වන බව ඉහත කරුණු වලින් පෙන්වා දිය හැක. පුවරු වර්ග හුණු පුවරුව ලී රාමුවක රඳවන ලද සහ ලීයෙන් සාදන ලෙස හුණු පුවරු ආකාර දෙකකි. කළු ලෑල්ල සහ කොළ ලෑල්ල ලෙස වර්ග දෙකක් පවතින අතර මතු පිට සුමට කරන ලද මෙහි පැහැ ලබා ගැනීමට වර්ණවත් තීන්ත භාවිතා කරයි. උදාහරණයක් ලෙස ආදි කාලයේදී මෙම වර්ණ ගැන්වීම සඳහා එඬරු කිරි හා පහන් දැලි භාවිතා කර ඇත. මේ මතු පිට ලිවීම සඳහා විවිධ වර්ණ හුණු පුවරු භාවිතා කරයි. ලී රාමුවේ තබා ඇති හුණු පුවරුව අවශ්‍ය ආකාරයට එහා මෙහා කළ හැකි නමුත් බිත්තිය සකස් කර ඇති හුණු පුවරුව ස්ථාවර වේ. ගුරුවරයෙක් වශයෙන් මෙම හුණු පුවරුව භාවිතයේදී ඉගැන්වීම් සිදු කිරීමට ප්‍රථමව දකුණු ඉහළ කෙළවරේ දිනය සටහන් කිරීම අත්‍යවශ්‍ය වේ. ලෑල්ල සමස්ත පන්තියටම ප්‍රදර්ශනය වී අතර ලිවීමේදී ආවරණය නොවන ලෙස ලෑල්ලේ වමේ සිට දකුණටද පන්තියේ පසුපෙළ පේළියේ සිටින සිසුන්ට හොඳින් පෙනෙන ලෙස වචන හා පේළිය අතර වැඩි පරතරයක් තබා සැලැස්මක් සහිතව වර්ණ යොදා ගනිමින් පෙර සැලසුම් කර රූප සටහන් ආදිය අවශ්‍ය නම් හඳවා පාඩම සිදු කර අවසානයේ ලියා සියලු දේ මකා දැමීමටද වග බලා ගත යුතුය. මෙහිදී වැදගත් කරුණක් නම් හුණු කූරේ කුඩු පැතිරිය හැකි බැවින් කුඩු නොපැතිරෙන ලෙස හුණු කූරු යොදා ගැනීම යෝග්‍ය වේ. සුදු පුවරුව හුණු පුවරුවේ මූලික ලක්ෂණ වලට සමාන නමුත් ප්‍රධානතම වෙනස වන්නේ මතු පිට සුදු පැහැති වීම සහ මට සිදුට තහඩුවක් යොදා ගැනීමයි. මේ හේතුවෙන් ඒ සඳහාම නිපදවා ඇති තීන්ත සහිත පෑනක් භාවිතා කරයි. වඩාත් ආකර්ෂණීය ලෙස අවශ්‍ය තැනකට රැගෙන යා හැකි ලෙස මෙම සුදු පුවරුව නිපදවා ඇත. ගුරුවරයෙකු වශයෙන් සැලකිලිමත් යුතු ලක්ෂණ ලෙස දකුණු ඉහළ කෙළවරේ දිනේ සටහන් කිරීම ඉතා වැදගත් වන අතර ලෑල්ල සමස්ත පන්තියටම දර්ශනය විය යුතුය. ලිවීමේදී ආවරණය නොවන ලෙස ලෑල්ලේ වම් සිට දකුණටද පන්තියේ පසුපෙළ පේළිය සිටින
සිසුන්ට හොඳින් පෙනෙන ලෙස වචන හා පේලි අතර වැඩි පරිතරයක්ද සැලැස්මක් සහිතව වර්ණ භාවිතා කරමින් වෙන සැලසුම් කර රූප සටහන් ආදී අවශ්‍ය නම් රඳවා තබා පාඩම් සිදු කර අවසානයේ ලියූ සියලු දේ මකා දැමීමටද ගුරුවරයෙකු ලෙස වග බලා ගැනීම අත්‍යවශ්‍ය වේ. ෆැනල් පුවරුව බිත්තියේ එල්ලා තැබිය හැකි ලෙස ෆැනල් රෙදි වලින් ලෑල්ලක් ආවරණය කර ඇති මෙය කඩදාසි හෝ රෙදි වලින් සකස් කර ගන්නා ලද පින්තූරයක් හෝ උපකරණයක් ආධාරයෙන් ඉගැන්වීම් සිදු කරයි. ගුරුවරයෙක් වශයෙන් කිසියම් ආකෘතියක් ගොඩනැගීමට අවශ්‍ය අවස්ථාවලදී මෙම ෆැනල් පුවරුව භාවිතා කළ හැකි අතර මුළු පන්ති කාමරයටම දර්ශනය වන ලෙස ස්ථාපිත කර තිබීම අත්‍යවශ්‍ය වේ. චුම්බක පුවරුව මතු පිට කාන්දම් ගතියක් සහිත සුදු ලෑල්ලකි. කාන්දම් ලෑල්ල සමග කාන්දම් මෙවලම් එනම් කාන්දම් කැට කාන්දම් පතුරු ආදිය භාවිතා කරයි. ගුරුවරයෙකු වශයෙන් මෙම චුම්බක පුවරුව භාවිතයේදී කාන්දම් ලෑල්ල යටතේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට පෙර අවශ්‍ය සියලු දේ සූදානම් කර තිබීම අත්‍යවශ්‍ය වේ. එසේම ඡායාරූපයක් සිසුන්ගේ නිර්මාණයක් විවිධ හැඩතල හා විවිධ රූප ලෑල්ල මත ගොඩ ගැනීම සඳහා ගුරුවරයාට මෙම චුම්බක ලෑල්ල භාවිතා කළ හැකිය. විවරණිකා පුවරුව මෙම පුවරුව සැලසිලි සංදර්ශකයන් ලෙස ඉස්මත කළ යුතු කරුණු දෘශ්‍ය නිදර්ශකයන් ලෙස ඉදිරිපත් කිරීම සඳහා බුලට් මගින් සම්බන්ධ කර පන්ති කාමරයේ සියලුම සිසුන්ට ප්‍රදර්ශනය වන ස්ථානයක තබා ඇත. මේ සරල වන අතරම අඩු සැලසුමක් අවශ්‍ය වේ. ආවර්තිතා වගු සිටියම් වේලාව වගු ප්‍රස්ථාර ගෙදර වැඩ ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම වර්ගයේ පුවරු විශිෂ්ට වේ. තවද මෙම දැන්වීම් පුවරු වලට සමාන වන ලෙස නිර්මාණය කර ඇති මෙය රබර් හෝ රෙදි වැනි ද්‍රව්‍ය වලින් සකස් කර ඇත. ලිවිය නොහැකි වන අතරම අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ආකර්ශනීය පන්ති කාමර පරිසරයක් නිර්මාණය කරගත හැකිය. ගුරුවරයෙකු වශයෙන් මෙම පුවරුව සමග ක්‍රියා කිරීමට ශිෂ්‍යයා දිරිමත් කිරීමට වග බලා ගත යුතුය. එසේම දිනකට සහ හෝ වාරයක අවසානයේ යාවත් කාලීන කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතුය. සිසුන්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා ගැනීම සඳහා අදාළ වන මාතෘකාවක් හෝ තේමාවක් තෝරා ගැනීම තුළින් ශිෂ්‍යයාගේ ඉගෙනුම ශක්තිමත් වන අතරම දැන්වීම් පුවරුව වඩාත් අර්ථවත් වේ. තවද සියලුම සිසුන් සම්බන්ධ කර ගැනීම තුළින් සිසුන්ට සැලසුම් කිරීමට සහ නිර්මාණයට ඉඩ ලබා දේ. පිටු පෙරළනය ලී හෝ ඇලුමිනියම් වලින් සකස් කර ඇති මෙය මතුපිට රාමුවේ ප්‍රමාණය වන්නේ පෝෂක කඩදාසියක් දික් අතට එල්ලූ විට පවතින දිග ප්‍රමාණයයි. එවැනි පෝෂක කඩදාසි වැඩි ගණනක් උඩ කෙළවරෙහි එක්කොට රාමුවේ ඉහළ උගුලෙහි රඳවමින් පෙරළනේ පිටුවෙන් පිටුව පෙරළමින් රාමුවේ පිටිපසට වන ලෙස පෙරළමින් සහ ඊළඟ පිටුව ප්‍රදර්ශනය වීමට හැකි වන ලෙස සකස් කර ඇත. ගුරුවරයෙකු වශයෙන් යම් පාඩමකට අදාළ වන පිටු පෙරළන ගොනුවක් පෙර සකසා තිබීම අනිවාර්ය වේ. තවද එම ගොනුව පිළිවෙලින් පිළිවෙලට පෙරළන්නට හැකි වන ලෙස ඉහළ උගුලෙහි රැඳවිය යුතුය. තවද පන්තියටම දර්ශනය විය හැකි ලෙස විවිධ වර්ණ භාවිතා කළමින් මෙම පිටු පෙරළනය සකස් කළ යුතුය. දැන් අපි සාකච්ඡා කරමු අධ්‍යාපන රූපවාහිනිය සහ අධ්‍යාපන ගුවන් විදුලිය පිළිබඳව. අධ්‍යාපන රූපවාහිනිය. මෙම අධ්‍යාපන රූපවාහිනිය තුළින් ඉගෙනුම්ලාභීන්ට ප්‍රතිමාරූපී අත්දැකීම් වලට වඩාත් සමීප කරයි. මෙම අධ්‍යාපන රූපවාහිනිය තුළින් ඉගෙනුම්ලාභීන් වැඩි පිරිසකට නැරඹිය හැකිය. එසේම සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය එනම් පින්තූර, ප්‍රස්ථාර, චිත්‍රපටි, පුවරු ඉගෙනීමේ තාක්ෂණය ලෙස යොදාගත හැකිය. අධ්‍යාපන බලධාරීන්ට නිශ්චිත දේශීය අධ්‍යාපන අවශ්‍යතාවලට අනුව සකසන ලද පාඩම් නිෂ්පාදනය කළ හැකිය. එසේම පන්ති කාමරය තුළ නිතරම පෙනී සිටීම නිසා වඩාත් සැබෑ ලෙස නිතර දෘශ්‍යමාන වේ. එසේම පන්ති කාමරයක් තුළ ඉගෙනුම් අත්දැකීම් පුළුල් කිරීම, සැබෑ උනන්දුවක් ඇති කිරීම සහ ඉගෙනුම් මන්දගාමී සිසුන් උත්තේජනය කිරීම සඳහා මෙම අධ්‍යාපන රූපවාහිනිය යෝග්‍ය වේ. අධ්‍යාපන රූපවාහිනිය පවතින දුබලතා. තනි පුද්ගල සම්බන්ධතාවයක් නොමැති නිසා බැලීම සහ සවන් දීමේ ක්‍රියා පමණක් සිදුවීම. මෙහිදී කණ්ඩායම් සාකච්ඡා සංවිධානය කළ හැකි වීම තුළින් මෙම දුබලතාවය මගහරවා ගත හැකිය. හොඳින් සවන් දෙනවාද යන්න දැන ගැනීමට නොහැකි වීම.
මෙහිදී පසු සාකච්ඡා පවත්වන බව කල්ති යාම දැනුවත් කිරීම තුළින් මෙම දුබලතාවය මගහරවා ගත හැකිය. ශිෂ්‍ය සහභාගීත්වය නොවන එක් මාර්ගයක sannivedanayak පැවතීම. තනි තනිව ඉගෙන ගැනීමට නොව කණ්ඩායම් වශයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව වැඩසටහන් සකස් කර තිබීම. කණ්ඩායම් තුළ බුද්ධිය අසමානතා පැවතීම නොසලකා හැරීම. මෙහිදී සෑම ශිෂ්‍යයෙකුටම සහභාගී වී දැනුම ලබාගත හැකි පරිදි පසුබිම් තොරතුරු ඇතුළත් කර වැඩසටහනක් සකස් කිරීම. දැන් අපි අධ්‍යාපන ගුවන්විදුලිය පිළිබඳව සාකච්ඡා කරමු. අධ්‍යාපන ගුවන්විදුලිය තුළින් ඉගෙනුම් ලාභීන්ට ප්‍රතිමාරූපී අත්දැකීම් වලට වඩාත් සමීප කරයි. මෙහි ප්‍රබලතා ලෙස සිසුන් අතර සවන් දීමේ හැකියාව වැඩි දියුණු කරයි. අධ්‍යාපන ගුවන්විදුලිය තුළින් ස්වයං අධ්‍යයනයක් ලබා දීමට හැකි වේ. ප්‍රශ්නාවලි, ව්‍යාපෘති වැනි විවිධ අංශවල ශිෂ්‍ය සහභාගීත්වය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරයි. ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ටද තම ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම අධ්‍යාපන ගුවන්විදුලිය උපකාර වේ. අධ්‍යාපන ගුවන්විදුලියේ දුබලතා. මේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රව්‍ය හැකියාව මත රඳා පවතින බැවින් ගුරුවරයාට එය අභියෝගාත්මක විය හැකිය. ඒක මාර්ගික sannivedana ක්‍රමයක් වීම තවත් දුබලතාවයකි. සිසුන්ගේ දායකත්වය නොමැති වීම නිසා අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් සිසුන්ට ලබා ගන්න හැකි වුණාද යන නිශ්චය කරගත නොහැකි වීම. මෙම දුබලතාවය මගහරවා ගැනීමට නම් පසු සාකච්ඡා පවත්වන බව කල්ති යාම දැනුවත් කර තිබීම අත්‍යවශ්‍ය වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් සාර්ථක ඵල ලබා ගැනීමට ප්‍රක්ෂේපණය වන හා නොවන ආධාරක භාවිතා කිරීම තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පහසු වීම, ඵලදායීත්වයේ පහසු වීම, තොරතුරු ග්‍රහණය කර ගැනීමට පහසු වීම, තේරුම් ගැනීමට පහසු වීම, මනසේ රඳවා ගැනීමට පහසු වීම, ප්‍රියජනක වීම ආදී වූ ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි වේ. ඉගෙනුම් ආධාරක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මෙන්ම පහසුවෙන් විෂය කරුණු ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය කිරීමටද උපකාරී වේ.